අබේවෙල. ඉතින් ඔන්න අපි ආවා අබේවෙල කිරි ෆාම් එකට. පේනවනේ මිනිස්සුන්ට වඩා පිළිවෙලට පොලිමේ යනවා කිරි දෙන්න. මෙතන අපි පොඩි වෙලාවක් හිටියා. පේනවනේ පොලිමේ යන ලස්සන. ඔය විදිහට ඉතින් එතනින් පස්සේ අපි හොම පිටත් වුණා අපි නතර වෙන තැනට. ඉතින් මෙතන ඉඳන් කිලෝමීටර් 7ක දුරක් තියෙනවා අපි නතර වෙන තැනට නුවරඑළියට. ඔය විදිහට තමයි ඉතින් කිරි ගන්නෙ. ඉතින් පේනවනේ පොලිමට ලස්සනට එක්කෙනා එනවා. මිනිස්සුන්ට වඩා පිළිවෙලට පොලිමේ එනවා බලන්නකො ඉවසීම. මේ තියෙන්නේ එළියේ ඉතින් වහිනවා. මෙන්න ගෙගිරි වැව ගාව මල් නම් පිපිලා තියෙනවා. හොඳටම මේ දවස්වල මල් තියෙනවා. හොඳටම මල් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. වෙලාව යනවා තේරෙන්නේ නැහැ ඉද්දි. හැබැයි ඉතින් දවසම වහිනවා. පේනවනේ ලස්සන මල් වල. මෙතන තියෙන මල් වර්ග වල නම් ඉතින් සමහර ඒ වගේ නම් දන්නේ. දන්න අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වැස්සත් නුවරඑළියට ඇත්තටම ඒත් ලස්සනයි. වහිද්දි තමයි මම හිතන්නේ ලස්සනම. ඉතින් මේ දෙන්නේ අපි අද නතර වෙන තැන කබාන එක ඩ්‍රීම් කොටේජ් කබාන. ඉතින් ලිටල් ඉංග්ලන්ඩ් වලට මීටර් 100ක් විතර මෙහා පැත්තෙන් තමයි මේක තියෙන්නේ. මෙතන හරි ලස්සනයි පේනවනේ view එක. ඉතින් වහින නිසා තමාටියක් වැහි අන්ධකාරය තියෙනවා. දැන් රැයටත් හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට තමයි මේකේ ඇතුළ තියෙන්නේ. රුපියල් 20000ක් වෙනවා මේක. ඉතින් තට්ටු දෙකට තියෙන කබාන එක. මේ උඩ තට්ටුව. උඩත් ඉන්න පුළුවන් 4-5 දෙනෙක්ටම උඩ ඉන්න පුළුවන්. එයාට වෙනම බෙඩ් එක තියෙනවා. ඉතින් ඔහොම තමයි උඩ පේන්නේ. ඔය තියෙන්නේ view එක පේන විදිහ යටයි උඩයි තියෙන විදිහ. ඉතින් මේ එකපාර ඉතින් මේකේ ඉන්න පුළුවන්. දැන් දෙන්න ෆැමිලි එකට ඇවිල්ලා ඉන්න පුළුවන්. කෑම බීම මොකුත් නැතුව තමයි 20000. ඔය තියෙන්නේ එළියෙන් පේන විදිය කබාන එක. ඉතින් අපි රෑ කෑමට ගත්ත ස්පැගටි බොලොඤ්ඤේසි එකයි චිකන් රයිස් එකයි වෙජිටබල් බොයිල් එකයි චිකන් වෙනම සුප් දෙකකුයි. ඉතින් ඔය තියෙන්නේ ඒවා. ඉතින් channel එක හොඳයි නම් subscribe කරන්න.